වසරේ ආදායම් වර්ධන වේගය අනපේක්ෂිත ලෙස ඉහළට. මේ පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා දැන් අපි සම්බන්ධ වෙමු මහ බැංකුවේ ආර්ථික පරීක්ෂණ පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ.ඩී. රණසිංහ මහතා සමග. අපි දන්නවා 2008 අවුරුද්දේදී ශ්‍රී ලංකා ආර්ථිකය 6%කින් වර්ධනය වුණා. 2009 වර්ෂයේදී එවැනි වර්ධනයක් පවත්වාගෙන යන්න බැරි වී කියලා තමයි ශ්‍රී ලංකා බැංකුව මුලදී අපේක්ෂා කරේ. ඇත්තම ශ්‍රී ලංකා මහ බැංකුව වාර්ෂික වාර්තාවේ සඳහන් කරලා තියෙනවා 2009 ආර්ථික වර්ධනයේ 2.5% වෙයි කියලා. ඒක අපි ඇස්තමේට් කරේ අවුරුද්ද මුලදී. නමුත් දැන් මේ මාසෙදී අපි දන්නවා උතුරු ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම නිදහස් කර ගැනීමත් සමග අලුත් ආර්ථික අපේක්ෂාවන් වර්ධනය වෙලා තියෙනවා. අපි ඇත්තටම අප්‍රේල් මාසයේදී 2.5% කියලා අපි පුරෝකථනය කරද්දිත් අපි හිතුවා උතුර නිදහස් කර ගන්නට පුළුවන් වුණොත් ආර්ථික වර්ධනය වැඩි වේගයකින් වර්ධනය වෙයි කියලා. ඒ වෙලාවෙත් අපි කිව්වා එහෙම ආමකාමී වාතාවරණයක් ඇත්තේ ආර්ථිකය 3%ක් 4%ක් දක්වා උනත් වර්ධනය වෙන්න පුළුවන් වෙයි කියලා. දැන් මේ මාසෙදී උතුරු ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම නිදහස් කර ගැනීමත් සමග අපි අපේක්ෂා කරන 2009 දී අපි මුලදී අපේක්ෂා කරපු 2.5ට වඩා ඉහළ වර්ධන මාවතකට නැවත ප්‍රවිෂ්ඨ වෙයි කියලා.